හිතන්නේ මේක ටිකක් හරිම මේ විකාර රූපී කියන වචනේ හරියන්නේ නැහැ ටිකක් අර ඇබ්සර්ඩ් කියලා කියන්නේ ඒක ටිකක් විවිධ මේ දැන් යථාර්ථය ගැන ඔය දැන් මේ අපි පටන් ගන්න කාලේ මේ දේශපාලනයේ කාලේ තියෙන ප්‍රධාන සංවාදයක් තමයි මේ වාස්තවික යථාර්ථයක් තියනවාද ක්වොන්ටම් මේ භෞතිකවාදය ගැන දැන් මෙතනක් තියෙනවා මේ යථාර්ථය ඇත්ත කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව මම හිතන්නේ මෙතනත් මට පේනවා ඉන්න පිරිස් වලින් ඇහුවොත් මේ සිදුවීම් පිළිබඳව ඒ සිදුවීම් පිළිබඳ සත්‍ය කුමක්ද කියලා අපිට කතන්දර විශාල ප්‍රමාණයක් අහන්න පුළුවන්. ඒක මම හිතන්නේ ඒක නිසා මට මේ පිළිබඳව ටිකක් ආකාර තුනකට මේ ප්‍රශ්නේ දිහා බලන්න පුළුවන්. එකක් තමයි දැන් මේකේ කතා කරන සිදුවීම් වල සහභාගීකෙක් විදිහට බොහොම ඍජුව ඒ ක්‍රියාවලින් සමග සම්බන්ධ වෙලා හිටපු කෙනෙක් විදිහට ඒකට ඒවා පිළිබඳවත් මගේ අත්දැකීම් තිබෙනවා. ඒකට ඒ අත්දැකීම් එක පැත්තක්. අනිත් පැත්ත තමයි මම ඒක අනිත් අන්තය ගත්තොත් මගේ රැකියාව තමයි මේ ඉතිහාස විමර්ශනය. ඒකට ඉතිහාස විමර්ශනයේ මම වැඩිපුර උනන්දු වෙන ක්ෂේත්‍රයක් තමයි මේ ඒකට කියන්නේ මේ මූලාශ්‍ර විචාරය කියලා. ඉතිහාසයේ තියෙන ප්‍රධාන දෙයක් තමයි මේ අපි ඉතිහාසයේ ඒ අර්ථකථනය සඳහා පාවිච්චි කරන raw materials නැත්නම් අමුද්‍රව්‍ය. ඒ අමුද්‍රව්‍ය කොහොමද ඒවා විචාරය කරන්න අපිට අවශ්‍ය දත්ත සපයා ගැනීම සඳහා. එතකොට මේ වගේ කෘතියක් සලකන්න පුළුවන් එවැනි මූලාශ්‍රයක් විදිහට. දැන් ඒ දෘෂ්ටි කෝණයෙන් ඒක දිහා බලන්නත් පුළුවන්. ඒ කියන්නේ මේක එක්තරා විදිහක මේකේ තියෙනවා දැන් මේ ධර්මන වික්‍රමරත්නත් ඔහුත් සුවිශේෂ චරිතයක්. ඔහු එක පැත්තකින් ඔහු වාර්තාකරුවෙක් කියන්නේ මේ රිපෝටර් කෙනෙක්. නමුත් මම ඔහු හුදෙක් වාර්තාකරුවෙක් පමණක් විදිහට සැලකන්නේත් නැහැ. ඔහුත් අපි කියනවා ඔහුගේ අපේ බයසස් කියන්නේ ඔහුටත් මේ සිදුවීම් පිළිබඳ මත පැවතුණා. මත අදහස් තිබුණා. ඒ මත ඔහුගේ මේ අදහස් තුල නියෝජනය වුණා. ඒ මත ඔහුගේ ඔපිනියන්ස්, ඔහුගේ ආකල්ප, පක්ෂපාතීත්වය ඒකත් වැදගත්. ඒතකොට මේ කෘති තුලත් ඒවා નિરાයාසයෙන්ම අනිවාර්යයෙන්ම ඒක ගැටලුවක් විදිහට නෙමෙයි. ඒක ලක්ෂණයක් විදිහට අපිට දැක් ගන්න පුළුවන්. ඒක නිසා දැන් මට එක පැත්තකින් ඒ දිහා බලන්න පුළුවන් අපි සාමාන්‍යයෙන් හිතමු මහාවංශය වගේ කෘතියක් දිහා බලනවා වගේම. ඒ කියන්නේ යම් ඉතිහාසයක් පිළිබඳව අර්ථකථනය කරන්න සිද්ධ වෙන අවශ්‍යතාවයක් ඇති වෙන කෙනෙකුට ලැබෙන මූලාශ්‍රයක් කොහොමද විවරණය කරන්නේ? ඒක ਵਿਚාරයට ලක් කරන්නේ කියන දෘෂ්ටි කෝණයෙන් ඒ දිහා බලන්න පුළුවන්. ඒක එතනද දෙකයි. එකක් මේකට සහභාගී වෙච්ච කෙනෙක්, අනිත් එක අර විදිහේ මේ මූලාශ්‍ර ਵਿਚාරය පිළිබඳ දෘෂ්ටි කෝණයෙන්. තුන්වෙනි එළඹුමකුත් තියෙනවා. ඒක තමයි දැන් මම මේ මොහොතේ දේශපාලන ක්‍රියාවලියට සම්බන්ධ වෙන කෙනෙක් විදිහට එතනත් වෙන විශේෂ දෙයක් තිබෙනවා. ඒක තමයි මට ඊටාම ටිකක් බොහොම සිත් ගන්නා සුළු දෙයක්. දැන් මෙතන මේ වේදිකාවේ කීප දෙනෙක් බැලුවොත් ධර්මනුත් ගෙවිඳු චම්පික මම දන්නේ නැහැ මෙතන ජීවිත රාජපක්ෂ මහත්මයා අපි ඒ වකවානුවේ ඔහු දේශපාලන වශයෙන් හඳුනා ගන්න ටික පස්සේ කාලේ
මම දන්නේ ඔහුගේ ඒ අවස්ථාවේ දේශපාලන ස්ථාවර කොහොමද කියන එක. ඔහු අතරියොත් අපි 4 දෙනාම ඒ වකවානුවේ ඒ අපේ ස්ථානගත වීම මේ සිදුවීම් ජාලය තුල අපේ ස්ථානගත වීම ඊටාම පැහැදිලි. එතෙන්දී අපි මම යෝජනා කරන්න කැමතියි එතෙන්දී පැහැදිලිවම මම ස්ථානගත වෙලා හිටපු ස්ථානයට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ තැනක තමයි ධර්මනුත් ගෙවිඳුත් චම්පිකත් හිටියේ. ඒක මම හිතන්නේ මතකට කියන්නේ මට ඒක වැදගත්. දැන් අද බැලුවොත් හරි අද අපි ටිකක් එතෙන් දැල්ල බැලුවොත් දැන් මම එදා මේ දයාපතිරණ ඝාතනයට වගකිව යුතු ජනතා විමුක්ති පෙරමුණ නායකත්වයේ දරන ආණ්ඩුවට කඩ යන කෙනෙක්. කඩ යන නැත්තම් එහි අර කියන්නේ ඩෝබි කංකරන සුපර් මාකට්ද ඒ ඩෝබි වරේ. ඉතින් මේක හරි මේකට අර තියෙනවා මේ ඒකට කියන්නේ අර මේ මොබියස් වලල්ල කියලා. හරි. අන්තනේ ඒක අර ඒක පාවිච්චි කරනවාද අපිට ඒක තියෙන අර මෙහෙම මේ වගේ එකක් මේ පටියක් අනිත් පැත්තට හරලා මේව කරපුවාම එක පැත්තකින් පටන් ගත්තාම ඉවර වෙනකොට අනිත් පැත්ත අපිට හම්බ වෙනවා. ඒ වගේ කියන්නේ සම්පූර්ණ දැන් අපි දැන් මේ අපිට ඕනේ අර අපි කියනවා මේ එකට මේ vantage point කියලා. vantage point කියලා කියන්නේ අපි යමක් දැන් මට මෙතන ඉඳන් බලපුවාම පේන විදිහක් තියෙනවානේ සබාවේ. ඒ වගේ අපි ඉන්න ඒ vantage point එක. ඒ කියන්නේ අපි ස්ථානගත වෙලා ඉන්න තැන. අපි යම් සිදුවීමක් නිරීක්ෂණය කරන සිදුවීමක් අර්ථකථනය කරන තැන කුමක්ද? දැන් එතකොට අපි කියන්නේ අපි 1986 දයාපතිරණ ඝාතනයට ලක් වෙන අවස්ථාවේදී ඒ සිදුවීම තේරුම් ගන්න. ඒ තේරුම් ගන්න ඒක අර්ථකථනය කරන විස්තර කරන ඒකට ප්‍රවේශ වෙනකොට අපි හිටපු තැන. සහ දැන් අපි අවුරුදු මේ 39කට පස්සේ මේ අවුරුද්දේ අග වෙනකොට 40ක් වෙනවා. ඒ අවුරුදු 39කට පස්සේ දැන් අපි ආපහු හැරලා බලනකොට දැන් අපි කොතනද ඉන්නේ? දැන් මේක හරි මට මේක මම මේ උත්තරයක් දෙන්න නෙමෙයි හදන්නේ. නමුත් මේක හරි ඊටාම සිත් ගන්නා සුළු දෙයක්. දැන් මම තාමත් මගේ අර මගේ Facebook ගිණුමේ ප්‍රොෆයිල් පික්චර් එක මේ දවස්වල තියෙන්නේ දයාපතිරණගේ පින්තූරයක්. ඒක මම දැම්මේ දෙසැම්බර් 15 වෙනිදා. ඒක තාම තියෙනවා. ඉතින් මම බැලුවේ ඒක මම වෙනස් කරනවා කියලා මේ රැස්වීම කතා කරලා ඉවරලාම. එතකොට මගේ සමහරව අහනවා මේ තමුසේ කොහොමද මේ දයාපතිරණගේ පින්තූරේ මේ දාගෙන ඉන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණට කඩ යන ගමන් කියලා. ඉතින් මම එතකොට කියනවා ප්‍රශ්නයක් නැහැ. ඒ දයාපතිරණත් එක්ක තව පොඩ්ඩෙන් මැරෙන්න ගියපු මේ සෝමසිරි පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් එක්ක එකතු වෙලා ඡන්දෙ ඉල්ලන්න. ඒකට මොකද මේ දෙකම ඒ වෙනසක් නැහැනේ. ජනතා විමුක්ති පෙරමුණයි පෙරටුගාමී සමාජවාදී වශයෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය තමයි ඒ 87 89 වෙනුවෙන් එහෙම නැත්නම් ඒ 1989ට පෙර 90ට පෙර ඒ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන වෙනුවෙන් වැඩිපුරම පෙනී හිටින්නේ. ඒගොල්ලන්ට අනුව ජනතා විමුක්ති පෙරමුණ ඒ අතීතේ පාවා දීලා තියෙනවා. ඉතින් සෝමසිරිට නැත්නම් අපේ කියන විදිහට VC කියලා උට කියන්නේ මේ VCට පුළුවන් නම් පෙරටුගාමියකින් ඡන්ද ඉල්ලන්න. ඉතින් මටත් ඒක තමයි. ඉතින් ඒක මම කිව්වේ ඒක තමයි මේ තියෙන සංකීර්ණ මේ සංකීර්ණ ගමන්පතේ.
හරි. එතකොට මේක අපි දැන් දැන් අපි කවුද කියන ප්‍රශ්නයක් තියෙනවා. අපේ දේශපාලන අනන්‍යතාවය සහ අපේ ඉතිහාසය තුල අපි පිහිටවුවහම අපිට මොන වගේ දැන් ඒකයි මම කිව්වේ මේක මේ ඇබ්සර්ඩ් මේ නාට්‍යයක් වගේ කියලා. කියන්නේ මේ අපි පටන් ගත්තාම අපි කොහෙද ඉන්නේ? අපි ඒ සම්පූර්ණ අපේ අනන්‍යතාව විශාල අර්බුදයකට යනවා. එතකොට කියන්නේ දැන් අපි ආපහු එතෙන්ට ගිහින් බැලුවොත් ඒ වකවානුවේ අපි පෝස්ටර් ගැහුවා කොළඹ නගරේම අපි ගැහුවේ දාපතිරණ මට මතකයි ඒ පෝස්ටරේ අලවලා අපි මේ අත්අඩංගුවට මේපත් වුණා මේ අට ඒක ගේන්න තිබුණා මගේ පෝස්ටර් ප්‍රමාණයක් තාම තියෙනවා මගේ ගෙදර මගේ ළඟ ඒක තිබුණේ මේ මිනිමරු ජනතා විමුක්ති පෙරමුණ ජනතාද්‍රෝහී UMP ආණ්ඩුවේ බලල්ලණ්ඩකි කියලා. එහෙම තමයි තිබුණේ. ඒ අතිරණගේ අරුණ ඈ ඇත්තනේ. ඔය හැබැයි ගෙවිඳු කියන ඇත්තනේ කියලා. හැබැයි එදා කිව්වේ නෑ ඇත්ත කියලා. හරි දැන් මම මේකයි කියන්න හදන්නේ. හරි ඒකයි කියන්න හදන්නේ. හරි දැන් එතකොට අපි ඒක කොහොමුණත් මම මේ කියන්න හැදුවේ ඒ පිහිටීම හරි ඒ අවස්ථාවේදී මම හිතන්නේ ඔය සමහර වාමාංශික පක්ෂ කිව්වම මේව ඒක පිළිගත්තේ නැහැ. හරි දැන් වර්තමානයේ අද ගොඩක් අය කැමතියි මේ මේ ජනතා විමුක්ති පෙරමුණෙන් පතිරණ මැරුවා හැම කියලා. ඒ වකවානුවේ ගෙවිඳුවත් චම්පිකවත් මේ මම දන්නේ ධර්මන්නත් පිළිගත්තේ නැහැ හැම. පිළිගත්තත් දන්නේ නැහැ. කිව්වේ නැහැ. හරි. මම හිතන්නේ පිළිගත්තා. ඒ කියන්නේ නමුත් කිව්වේ නැහැ. ඒ කියන්නේ දැන් අපි කියනකොට ඒකත් එක්ක නෙමෙයි හිතගත්තේ. මම හිතන්නේ මේවා තමයි තා වැදගත්. වැදගත් කියලා කියන්නේ ඒක අපි ටිකක් මතක් කර ගැනීම වැදගත්. හරි. එතකොට මේ ඒ කියන්නේ දැන් ඒක තීරණය වුණේ වෙන දෙයක් නිසා නෙමෙයි. අපි ඒ මොහොතේ සිටින දේශපාලන ස්ථාවරයට අනුව. මොකක්ද දේශපාලන ස්ථාවරය? ඒක තමයි ඒ මොහොතේ ජනතා විමුක්ති පෙරමුණත් කොටසක් වෙලා හිටිය පුළුල් දේශප්‍රේමී අරගලයක. හරි. ඒ දේශප්‍රේමී අරගලයක තමයි හිටියේ. ඒ දේශප්‍රේමී අරගලයේ එකේ පීලිපැනීම් තියෙනවා. හරි. මට මතකයි 1988 මැතිවරණ ජනාධිපතිවරණට ඉස්සෙල්ලාද පස්සේද කියලා මට මතක නෑ. මේ රැස්වීමක් තිබුණා මේ කොහෙද මේ කොළඹ මේ සයන්ස් ෆැකල්ටි එක විවෘතාපන ශාලාවේ ගෙවිඳු එක පැත්තක කතා කරා අනිත් පැත්තේ හිටියේ මේ නිෂ්මි බලාගේ සෝමසුරෝයි ඔව් අපි ප්‍රශ්න කරා ඒක තමයි කියන්නේ ප්‍රශ්න කරා මේ හරි දැන් එතන තිබුණේ දැන් මම පැත්ත කරලා බලන් හිටියා මමයි මට මතක නෑ දැන් තව කීප දෙනෙක් හිටියා අපි ටිකක් බොහොම සතුටින් බලාගෙන හිටියා දැන් දෙගොල්ලෝ කෙල ගන්නවා හරි දැන් එතන තිබුණේ මේ ටැක්ටිකල් ප්‍රශ්නයක් මට මතකයි නිෂ්මි කියනවා මේ ගෙවිඳු සහෝදරයා දැනගන්න ඕනේ මේ දුටුගැමුණු යුද්ධ කරනකොටත් අර මේ කවුද වයසක ස්ත්‍රියක් කිව්වලුනේ මේ කෑම කන්න ඕනේ කොහොමද කියලා මේ උණු බත් දන්නවනේ කතාව. ඒක මතක් කරලා කිව්වා මේ ඔව්. කියන්නේ ඒ නිසා මේ පිළිවෙලක් තියෙනවා. එහෙම කරන්න. ඒ කියන්නේ දේශප්‍රේමී අරගලේ කරන්නේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ. ඒ දේශප්‍රේමී අරගලේ ඒක තමයි. ඒක එතනදි ප්‍රශ්නේ උනේ මේ දාපතිරණ ඝාතනය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි එතන තිබුණේ. එතන තිබුණේ ප්‍රශ්නේ 1988 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කරපු ක්‍රියාමාර්ගය හරිද වැරදිද කියන එක තමයි එතන තිබුණු ප්‍රශ්නේ. දැන් මම කියන්න හැදුවේ
මම කියන්න හැදුවේ දැන් මේ අපිට අපි ඓතිහාසික අවස්ථා විනිශ්චය කරනකොට විශේෂයෙන් ඒ සම්බන්ධව යම්කිසි අපි ටිකක් මේ moral judgments කරනකොට යම්කිසි සදාචාරාත්මක නිවැරදිතාවයේ පිළිබඳව ඒ විනිශ්චයන් කරනකොට එහි තිබෙන සංකීර්ණත්වය පිළිබඳව. දැන් මේක ඊට පස්සේ දැන් අපි ඊළඟට ඔය සංවිධානය පිළිබඳ ප්‍රශ්නය. හරි. දැන් කවුද මුලින් මිනී මරුවේ? කවුද මේවට වග කියන්නේ? වගේ ප්‍රශ්න. හරි මේවා මං හිතන්නේ මට කියන්න ඕනේ මෙච්චරයි. මගේ කාලේ මං හිතන්නේ අවසන්. මට කියන්න හැදුවේ මේවා ඇවිල්ලා අතිශය අර මේ ක්වොන්ටම් ගොඩාගෙන යනකොට මම බයයි මේවා කියන්න. අඳුන නලින්සගේ වීට තමයි. මේ එනකොට අන්තිමට හම්බ වෙනවානේ මේ මොනවාද මේක පවතින්නේ අංශුවක් විදිහටද තරංගයක් විදිහටද කියලා ඒ වගේ. හරි. ඊටත් වැඩිය සංකීර්ණයි. ඒ භෞතික ලෝකයනේ. හරි. මේ සමාජ ලෝකය. මේ සමාජ ලෝකයේ පැවැත්ම. ඒ සමාජ ලෝකයේ පිළිබඳව සමාජ ලෝකේ අපි කියන අපිට හම්බෙන්නේ දැන් අපි අර ඕනම් කරන්නේ අපි අමරසේකරත් ගමු. අර 71 පිළිබඳව තියෙන අර ප්‍රසිද්ධ කවිය. ඔවුන් මම හිතන්නේ මේ ගිරිදුත් එක මේ කිව්වාර සමරුලෙලදී. ඔවුන් හරිද අපි වැරදිද? ඔව්. ඉතින් අන්න ඒ වගේ ඒක තමයි අපි අභිමුඛ වෙන සංකීර්ණ තැන. ඒ නිසා මම හිතන්නේ නමුත් අපිට අවශ්‍යයි අර අපිට නිතරම ඕන වෙනවා අර අවශ්‍ය වෙලාවට මිනි ගොඩ ගන්න. හරි? අපි එක ගන්නවා. අර තාජුඩින් එනවා වගේ, කොටි නැගිටිනවා වගේ. ඒ කියන්නේ එක වෙලාවට අපි හරි? කියන්නේ අපේ තියාගන්නවා. අපේ බෑක් යාඩ් එකේ ඔක්කොම තියාගෙන අපි ඕන වෙලාවට අරයව ගන්නවා, මෙයාව ගන්නවා අර තුරුම්පු අවශ්‍ය වෙලාවට දානවා වගේ මේක තමයි මේක තමයි අර මේ දේශපාලන විවරණය. අපිට ඕනේ නිකන් අපි දේශපාලනය කරනකොට අපි මේ මොහොත නෙමෙයි. අපි කියන්නේ අපිට ඉතිහාසය ඕනේ, ඒවා පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මට ඇත්තටම මේවා තමයි මගේ තියෙන උනන්දු. ඉතින් මම ඇත්තටම ධර්මන්ගේ පොත් විශාල ප්‍රමාණයක් මගේ ළඟ තියෙනවා. මොකද මමත් ඒ ඉතිහාසය ගැන ශාස්ත්‍රීය වශයෙන් උනන්දු නිසා මේ දේවා මම පාවිච්චි කරන ටෙස්ටිමොනිස් විදිහට, සාක්ෂි විදිහට මේ ඒ නිසා මම මේ හිතනවා ධර්මන්ගේ ඒ කෘතිය වැදගත් සහ මම ඉදිරි ඒ පිළිබඳව උනන්දුවෙන් එනවා. මොකද මිතා වැදගත්. මොකද මේ සිදුවීම් පිළිබඳව විශේෂයෙන් ඒ අය වලට සහභාගී වෙච්ච අයගේ සාක්ෂි ඒවා සහ මතක සාක්ෂි විතරක් නෙමෙයි එයාගේ මෙමරිස් මේවා රෙකෝඩ් කරලා තිබීම මම හිතන්නේ ඉතා වැදගත්. වෙන මුකුත් නැතත් එයාය කියපු දේවල් ටික වාර්තා කරලා තිබීම වැදගත්. මට අවසනාවට වගේ මම මේ ඔය සරත් සිල්වා සංවිධානයේ සරත් සිල්වා මිය යන්න ටික කාලයකට ඉස්සෙල්ලා මම ඔහු සමග පැය 3ක් විතර කතා කරා. ඒ රෙකෝඩ් කරගත්ත එක අන්තිමට බලනකොට ඒක හරියට රෙකෝඩ් වෙලා නැහැ. ඒක මේ උතෝ ගොඩක් ඒ පිළිබඳ වෙන අයත් එක්ක කතා කරලා තියෙනවා. දැන් ඒ වගේ හරි ඉතා වැදගත් මේ